කල්පනා කරන්න. ඔයාගේ රැකියා ස්ථානයේ ඔයත් එක්කම ඇති කේලම් කියන, නිතරම ඕපදූප හොයන, හැම දේම විවේචනය කරන කෙනෙක්. ඒ කෙනා නිසා සමහර විට ඔබට ඔබේ රැකියාව එපා වෙලා ඇති. ඒත් මතක තියාගන්න. ඔයාගේ ජීවිතේ සතුට, සැනසීම, සාමය සම්පූර්ණයෙන්ම අයිති ඔයාට විතරයි. ටොක්සික් මිනිස්සුන්ට ඔයාගේ වටිනාකම අඩු කරන්න බෑ. සීමා තියාගන්න. හැම වෙලේම ඔයා ඔයාව විශ්වාස කරන්න. hina වෙන්න. දරා ගන්න. මොකද ඔයා එහෙම ශක්තිමත් වුණොත් ඔයාගේ සතුට හොරකම් කරන්න කාටවත් බැරි වෙනවා. ඔබේ සතුට තියෙන්නේ ඔබේ අතේමයි. ඉතින් ඔබ ඔබේ සතුට, සැනසීම කවුරුත් නිසා නැති කරගන්න දෙන්න එපා.